بسم الله الرحمن الرحيم. الرحمن علم القرآن خلق الإنسان علمه البيان الشمس والقمر بحسبان والنجم والشجر يسجدان والسماء رفعها ووضع الميزان ألا تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها للأنام فيها فاكهة والنخل ذات الأكمام والحب ذو العصف والريحان فبأي آلاء ربكما تكذبان خلق الإنسان من صلصال كالفخار وخلق الجان من مارج. السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. මුළු විශ්වතලයේම පරිපාලනය කරන්නා වූ සර්ව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන අල්ලාහ් සුබ්හානහු තාලාට සියලු ප්‍රශංසා හිමි වේවා. විශ්වතලයේටම මහා නායකයන්න් වශයෙන් එවනු ලැබූ මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහිද එතුමාණන්ගේ සැබෑ අනුශාසනා අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාව කෙරෙහිද සර්ව බලධාරී දෙවියන්ගේ ශාන්තිය හා සාමය උදා වේවා. මෙම අදිසි රැස්වීම පැවැත්වීමට අපි අදහස් කළේ මෑත කාලේ මුස්ලිම් වරුන් හා ඉස්ලාම් ධර්මයේ පිළිබඳව නොයෙකුත් පදනම් විරහිත චෝදනාවන් දිගින් දිගටම එල්ල වෙමින් පවතිනවා. මේ සියලු චෝදනාවලට ඉස්ලාම් ධර්මානුකූලව පිළිතුරක් ලබා දීමේ සදාචාරාත්මක අයිතියක් සෑම මුස්ලිම් වරයෙකුටම තිබෙනවා. මුස්ලිම් වරුන් කියන්නේ සමදා අරිහම්බ කරන අම්බ කරපු දේපල භුක්ති විඳින එම දේපල හම්බ කිරීම හා භුක්ති විඳීම යන ඒ ජීවන චක්‍රය තුල සමදා කැරකෙන පිරිසක් බවට අද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ තිබෙන නොයෙකුත් රටවල් වල විවිධ චෝදනා පැතිරෙන අවස්ථාවක මුස්ලිම් වරුන් සමදා අවංකව තම ජීවිතය තම ජීවනාවලිය පිළිබඳ පමණක් අදහස් කරන පිරිසක් නෙවේ බුද්ධිමත්ව තාර්කිකව තමන් වෙසෙන ප්‍රදේශය තුල තම රට ආගම ජාතිය වෙනුවෙන් අපකප වෙන සමදා වෙහෙස මාන්සි දරන නැනවත් පිරිසක් කියන එක තහවුරු කිරීම මුස්ලිම් වරුන්ගේ පරම යුතුයකමක්. නමුත් අද අපේ ආධ්‍යාත්මික නායකයන්ට අමතක වී තිබෙන එසේත් නැත්නම් අමතක කරවනු ලබන මෙම යුතුයකම ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානය සමදා අපගේ උරහිස් මත රඳාගෙන එම බර
අපි උසුලාගෙන සිටින්නේ මේ මුස්ලිම් ජන සමාජයේ ඒ අන්ධ ගමනය, මුස්ලිම් සමාජයේ ඒ අඳුරු ජීවිතය සමදා ආලෝකමත් කිරීමට කියන ඒ කාරණාව මුලින්ම මා ප්‍රකාශ කරමින් ජිහාද් වාදයේ විමසුමක් යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමට මෙව අවස්ථාවක් කරගන්නවා. ජිහාද් වාදයේ කියපු ගමන් අද සියලුම ජනතාව බය වෙනවා. මේ ජිහාද් කියන වචනය පිළිකුල් කරනවා, වෛර කරනවා. මෙන්න වචනය යම් කෙනෙක් පවසනවා නම් එම වචනය ප්‍රකාශ කරන පුද්ගලයා දිහා වපරැහින් බලනවා. ඒ තරමට ජිහාද් කියන්නේ මනුෂ්‍යත්වයට එරෙහි, මානව හිතවාදයට එරෙහි සංකල්පයක් වගේ අද මුළු ලෝකයේම ප්‍රචාරයක් ගෙන ලබනවා. ඇතැම් අයට ජිහාද් කියන වචනය උච්චාරණය කරන්නට දන්නේ නැහැ. ජිහාද් කියලා වචනය පවා නිවැරදි අවබෝධයක් නොමැතිව ජිහාද් සංකල්පයේ විවේචනය කරගෙන ඉන්නවා. මුස්ලිම් ජනතාවත් බය වෙලා. මොකද්ද මේ ජිහාද් කියපු ගමන් ඇත්තනේ සටන් කිරීමක් ගැන අපේ ආගමේ කියලා තියෙනවානේ. සටන් කරන්න, යුද්ධ කරන්න, ආයුධ සන්නද්ධ වන්න කියලා ඉස්ලාම් ධර්මයේ අනුශාසනා කරලා තියෙනවානේ. එහෙනම් මේක මානව හිතවාදයට පටහැනි දෙයක් නේ. ඒ මානව හිතවාදයට එරෙහි දෙයක් නේ කියලා ඇතැම් මුස්ලිම් වරු පවා කල්පනා කරන තරමට ජිහාද් පිළිබඳව දැනුමක් නොමැතිව අප ජීවත් වන පරිසරයක තමයි මෙන්න ජිහාද් වාදය කියන්නේ මොකක්ද කියලා පරිශුද්ධ වූ කුර්ආනයේ අනුසාරයෙන් නබි නායකතුමාණන්ගේ මඟ පෙන්වීම තුළින් පැහැදිලි කිරීමට මා මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. ඇතම් ජාතිවාදී අන්තවාදී සංවිධාන තමන්ගේ පිහිටීම තහවුරු කර ගැනීම සඳහා, තමන්ගේ පැවැත්ම යාමත්කාරීව කර ගැනීම සඳහා, තමන්ගේ පැවැත්ම සනාථ කර ගැනීම සඳහා මේ ජිහාද් කියන සංකල්පය අරහා විවේචනයෙන් ඉදිරිපත් කරනවා. ඇත්තටම ජිහාද් කියන්නේ මොකක්ද? ජිහාද් කියන්නේ මුස්ලිම් නොවන ජනතාව අමුවේ ඝාතනය කිරීමක්ද? ජිහාද් වලින් ඉස්ලාම් මානව සංහතියට ප්‍රකාශ කරන ලබන පණිවිඩය කුමක්ද කියලා සැබවින්ම මුස්ලිම් වරුන් අපි මේ පිළිබඳව අපිත් අවබෝධයෙන් සිටිය යුතුයි. මුස්ලිම් නොවන ජනතාවටත් නිවැරදි අවබෝධයක් ලබා දිය යුතුයි. නමුත් හැමදාම අපේ සමාජයේ කොහෙද යන්නේ මල්ලේපොල් කරන දේ කුමක්ද? තමන්ගේ අරමුණ කුමක්ද? දැක්ම කුමක්ද? තමන්ගේ මෙහෙවර මොකක්ද කියන එක හැමදාම අමතක කරගෙන ජීවත් වන පිරිසක් වශයෙන් සිටනවා. ඒ වෙනස් කළ යුතුයි. ඉස්ලාම් ධර්මයට එරෙහිව විවේචනයක් කරනවා නම්, මුස්ලිම් ජන සමාජයට එරෙහිව විවේචනයක් කරනවා නම් ඒකට පිළිතුරු දීමට නොහැකියාවක් අප සතුව තිබෙනවා කියන්නේ අපි ඉස්ලාම් ධර්මානුකූලව ජීවත් වෙලා නැහැ. අපි මුස්ලිම් වරුන් වශයෙන් ජීවත් වෙලා නැහැ. අපගේ නොදැනුවත්කම, අපට විරුද්ධව කටයුතු කරන, කුමන්ත්‍රණ කරන, අපට අගුල් ලැබීමට බලාගෙන සිටින පිරිසකට හොඳ උපකරණයක් බවට පත් වී තිබෙනවා. ඒ තමයි ඔවුන්ගේ තිබෙන හොඳම සාධකය. මුස්ලිම් ජනතාව අදන්තේට්ටම් කරලා, මුස්ලිම් ජනයාව විවේචනය කරලා, නිග්‍රහ කරලා, කොන් කරලා, පහත් කොට සලකලා මුස්ලිම් ජන සමාජය මේ ශ්‍රී ලංකාව තුළින් වගේම ජාත්‍යන්තරේ විවිධ රටවල් වලින් ඉවත් කිරීම සඳහා සියලුම මුස්ලිම් නොවන අන්තවාදී බලවේග සිංහල ජන සමාජය කියන්නේ හොඳ ජන සමාජයක්. වසර දසදහස් ගණනක් මෙම ශ්‍රී ලංකාව තුළ දහස් ගණනක් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් නොවන ජන සමාජය සමග අත්වැල් බැඳගෙන සහජීවනයෙන් කටයුතු කරපු ඉතිහාසයක් තිබෙනවා. නමුත් වර්තමානයේ ඇතැම් බලවේග විසින් මෙම ක්‍රමය වෙනස් කරලා තමන්ගේ අනාගතයේ තමන්ගේ තියෙන පටු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ඔවුන් මෙම ජාතිවාදය නැමැති විස බීජය අද මුළු සමාජය තුරාම පතුරවලා මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනතාව අතර ගැටලුවක් ඇති කිරීමට සූදානම් වනවා.
සූදානම් වෙමින් සිටනවා. ඔවුන් මේ සඳහා ප්‍රයත්න දරනවා, වේශමාංශ වෙනවා. නමුත් මුස්ලිම් වරුන් අපි අපගේ ක්‍රියාවෙන් අපගේ ජීවිතයෙන් අපි නිසි ආකාරව ඉස්ලාම් අනුගමනය කරා නම් මෙවැනි දේශනා පැවැත්වීමට අපට අවශ්‍ය නැහැ. දේශනා පවත්වන්නත් බයයි සමහරු, කතා කරන්නත් බයයි සමහරු. ඇයි නඩු දමාවි, ඇයි කරදර කරાવી, ජීවිත දේපල වලට හානි කරાવી, අපගේ දරු පවුල් වලට බලපෑමක් සිදු කරાવી කියලා බය වෙලා අද සෑම මුස්ලිම් වරුන්ගේ විශේෂයෙන්ම නායකත්වයේ ධර්ම පිරිස කටපුට්ටු කරගෙන සිටනවා. නමුත් එසේ අපට බලා සිටින්නට බෑ. ඉස්ලාම් ධර්මය අප කෙරෙහි අපට උගන්වා දුන්න ධර්මය අන්‍ය ජනතාව වෙත මුස්ලිම් වරුන්ගෙන මෙම ධර්මයේ පිළිබඳව අනාවබෝධයෙන් සිටින පිරිසට නිවැරදිව දේශනා කරන එක අපගේ යුතුයකමක් නිසා අපි අපගේ ජීවිතවලට දේපලවලට අපගේ පැවැත්මට බලපෑම් සිදු වෙයි කියලා කිසිදු අවස්ථාවක බියටපත් වෙලා නැහැ. එසේ බියටපත් වලට අප බියසුණුවනුත් නෙමෙයි. අපි සත්‍ය නිවැරදි ආකාරව දේශනා කිරීම සඳහා සනදා සූදානම්ෙන් සිටින නිසා අද මෙම මාතෘකාව යටතේ සියලු දෙනාටම නිවැරදි වැටහීමක් ලබා දීමට අපි ඉදිරිපත් වී සිටිනවා. ඇතම් අන්තවාදී බලවේග සංවාදවලට විවෘතව ඇරයුම් කරනවා. සියලු දෙනා මෙන්න සංවාදවලට එන්න, විවාදයකට අපි සූදානම් විවාද කරන්න, මුස්ලිම් නායකවරුනි එන්න, මුස්ලිම් ආගමික පූජකවරුනි එන්න, විවාදයකට එන්න කියලා අභියෝග කරනකොට අද මුස්ලිම් ජන සමාජයේ ඉස්ලාම් ධර්මයෙන් ආධ්‍යාත්මික නායකයන් වශයෙන් පෙනී සිටින අය ඇයි මේ අභියෝග බාරගන්නේ නැත්තේ? එතනයි තියෙන ප්‍රශ්නය. අපට මේවට පිළිතුරු දෙන්නට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ අන්න එතරයි. නැත්නම් අපට අවශ්‍ය මේ දේවල් පැහැදිලි කරන්නට, පැහැදිලි කිරීම සඳහා අපකප වී සිටනවායි කියලා කියන පිරිස ඔවුන්ගේ නිහඬතාවය, නිශ්ශබ්දතාවය ඉස්ලාම් ධර්මයේ සම්පූර්ණයෙන්ම විවේචනය වෙලා සම්පූර්ණයෙන්ම ඉස්ලාම් ධර්මය නිරුත්තර කරන තරමට යනවා නම් එවැනි භයානක තත්වයක් අපට බලාගෙන ඉන්නට බෑ. නමුත් ආසියාවේ තියෙන ලොකුම ආශ්චර්යය බෞද්ධ දර්ශනය අරහා ආසියානු කලාපයේ බෞද්ධ මතවාදයට ප්‍රධාන ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන වටපිටාවක් ගොඩනගමු කියලා අද ඇතම් අන්තවාදී බෞද්ධ සංවිධාන ගිවිසුම් අත්සන් කරනකොට, මියන්මාර් ත්‍රස්තවාදීන් සමග ගිවිසුම් අත්සන් කරනකොට, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ වපුරන අය ගිවිසුම් අත්සන් කරනකොට මුස්ලිම් ජනතාව මරලා ඝාතනය කරලා ඔවුන්ගේ දේපල විනාශ කළාට පසුව තවමතුරු අපගේ නායකත්වයේ ධර්ම පිරිස, නායක පූජකවරු පූජනීයත්වයේ ලබා සිටින අය. ඉස්ලාම් ධර්මයේ පූජනීයත්වයක් නැහැ, පූජක පැලැන්තියක් නැහැ ඉස්ලාම් ධර්මයේ තුල. සියලු දෙනා එක සමානයි. නමුත් මුස්ලිම් අසරණ අහිංසක මුස්ලිම් ජනතාව හමුවේ තමන්ව පූජනීයත්වයකට පත් වෙලා සිටින වාසේ තමන්ව පෙන්වා ගන්න අය ඇයි මේවට පිළිතුරු දෙන්නේ නැත්තේ? ඇයි මේවට පිළිතුරු දෙන්න බැරි? නමුත් අපි සූදානම්. තියෙන ලොකුම පුදුමය තමයි විවාදයකට, සංවාදයකට අපි සූදානම් කියලා අභියෝගය අපි බාර ගන්න සූදානම් කියනකොට අභියෝගය ඉදිරිපත් කරන අය නිහඬ වෙනවා. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ සමග විවාද කරන්න අපි සූදානම්. අපි මුස්ලිම් ජන සමාජයේ නායකත්වයට එක්ක සස්නනකොට කුඩා අය වෙන්නට පුළුවන්, වයසින් බාල අය වෙන්නට පුළුවන්, දක්ෂකමින් හැකියාවෙන් ආගමික දාම පිළිබඳ දැනුමෙන් හීන අය වෙන්නට පුළුවන්. ඒ පිළිබඳ අපට ප්‍රශ්නයක් නෙමෙයි. සත්‍යය තහවුරු කිරීම සඳහා අපි සූදානම්. බොදුබල සේනා සංවිධානයට විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාව තුල හෝ ජාත්‍යන්තර වශයෙන්
ಪರಿಶುದ್ಧ ಅಲ್ ಕುರ್ಆනේ අභියෝග ಪರಿಶುದ್ಧ අල් කුර්ආනයට අභියෝග කරන ඕනෑම සංවිධානයක් සමග විවාද කරන්නට විවෘත සංවාදයකට අපි සූදානම්. අපි බාර ගන්න අභියෝගය. අපි මේ දෙවෙනි වතාවේ අභියෝගය තුන්වෙනි වතාව අභියෝග බාර ගන්න. මේක ප්‍රථම භික්ෂුන් වහන්සේ නමක් අභියෝගයක් ඉදිරිපත් කළා. ඉස්ලාම් ධර්මයේ පිළිබඳව සංවාදයකට සූදානම් කියලා අපගේ නිල වෙබ් අඩවිය අපි අභියෝගය බාරගත්තා. දෙවන වර පරිශුද්ධ වූ අල් කුර්ආනය හා බුදුදහම පිළිබඳව සංවාදයක් ඇති කරගමු කියලා බොදුබල සේනා සංවිධානය ඉදිරිපත් කළා. ඒ බොදුබල සේනා සංවිධානය අපි මාතෘකාවෙන් බුදුදහම පිළිබඳව කතා කිරීම කාලෝචිත නොවන නිසා පරිශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳව අපි කතා කරන්නට සූදානම් කියලා අපි අභියෝගය බාරගත්තා. ඒ අපගේ වෙබ් අඩවිය අපි ලිඛිතව දැනුම් දුන්නා. නමුත් ඒ අභියෝගයට පිළිතුරු දෙන්න කවුරුත් ආවේ නැහැ. අපි දුන්න පිළිතුර අපි බාරගත් අභියෝගය ඒ අභියෝගය අරහා විවාදයේ සංවාදයේ පවත්වන්නේ බොදුබල සේනා සංවිධානය ආවේ නැහැ. තුන්වෙනි වතාවේ නැවතත් අභියෝග කරනවා. ඒ අභියෝගයත් අපි බාර ගන්නවා. ඔබ වහන්සේලා මහා සංඝ සමුළු පවත්වලා අහිංසක අසරණ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හමුවේ ಪರಿಶುද්ධ වූ ධර්මයක් ඒ ධර්මයට කැලැල්ල ඇති වෙන ආකාරයට කරුණු විකෘති කරලා ඉදිරිපත් කරනවා නම් ඒ හා සමාන වේදිකාවක ಪರಿಶುද්ධ වූ අල් කුර්ආනය ජිහාද් යනුවෙන් ත්‍රස්තවාදයක් අනුශාසනා කරන්නේ නැහැ. ಪರಿಶುද්ධ අල් කුර්ආනය මානව හිතවාදී ධර්මයක්, සියලු මානවයාට යහමඟ පෙන්වන ධර්මයක් කියන එක, සර්ව බල දෙවියන්ගේ පණිවිඩ කියන එක සනාත කරන්න ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සූදානම්. බොදුබල සේනා සංවිධානය විවාද ඇරයුම ඔබ හෘද සාක්ෂියට එකලව ඉදිරිපත් කළා නම් එන්න අපට ලියුමක් යවන්න. අප සූදානම්. විවාද කරමු. විවාද නොකර එක තැන්වල ගිහිල්ලා විවාද අභියෝග කියන නමින් ඔබ අභියෝග ඉදිරිපත් කරන එක අඩුම තරමේ නැත්තම් නවත්තලා දාන්න. මුලින්ම මේ විවාද අභියෝගයේ බාරගෙන ඉන්පසුව ඔවුන් විවේචනය කරන ඒ ජිහාද් වාදය කුමක්ද කියන එක මම පැහැදිලි කරන්නම්. අද මුස්ලිම්වරුන් හැමතැනම වර්ධනය වෙනවා. මුස්ලිම්වරුන්ගේ ජනගහනය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න හේතුව මුස්ලිම්වරුන්ට නිවැරදි ඉස්ලාම් ධර්මය උගන්වා දීපු ගිහි ජීවිතයට අනුශාසනා මාලාවක් තිබෙනවා. ඒ අනුශාසනාවන් මුස්ලිම්වරුන් අදහනවා. මුස්ලිම්වරුන් මාසිකව හෝ සතියන්තයේ හෝ දේවස්ථාන මතක් කරන අය නෙවෙයි. මුස්ලිම්වරුන් කියන්නේ දවසකට 5 වතාවක් ඒ ඉස්ලාම් ධර්මයත් එක්ක බැඳලා තියෙන ඒ සබමියාව කිසිදු ආකාරයෙන් සීමා කරන්නට බෑ. යම් කෙනෙක් සදා මුස්ලිම්වරයෙක් නම් ඔහු දිනකට 5 වතාවක් අනිවාර්යයෙන්ම තම වාසය කරන ප්‍රදේශයේ ආසන්නයේ තිබෙන දේවස්ථානයට ඔහු යා යුතුයි. ඒ ඔහු කෙරෙහි පැවරී තිබෙන අනිවාර්ය යුතුයකමක්. මුස්ලිම් පුරුෂයන්ට හා කාන්තාවන්ට පොදු යුතුයකමක්. ඒ අපි අනුගමනය කරනවා. ඉස්ලාම් ධර්මයත් සමග අපට තිබෙනවා බැඳීමක්. අපගේ ජීවිතයේ එක් අංගයක් වශයෙන් අපි ඉස්ලාම් ධර්මය අනුගමනය කරන්නේ. අපි මුළු ජීවිතේම ඉස්ලාම් ධර්මය තමයි. ඉස්ලාම් ධර්මය කියන්නේ සම්පූර්ණ ජීවන සැලැස්මක්. සම්පූර්ණයෙන්ම මිනිසෙකු ජීවත් විය යුතු ආකාරය ඉස්ලාම් ධර්මය තුල උගන්වා දී තිබෙනවා. සාමාන්‍යයෙන් මල මූත්‍රා පහ කිරීමේ සිට රාජ්‍ය පාලනයන් කරන ආකාරය දක්වා ඉස්ලාම් ධර්මය තුල පැහැදිලිව උගන්වා දී තිබෙනවා. මේ මුස්ලිම් වරුනේ අනුගමනය කරන නිසා ඔවුන්ගේ දරු පවුල් වල ඔවුන් දරුවන් බිහි කරගෙන ඔවුන් තෘප්තිමත් ජීවිතයක් ගත කරගෙන සිටනකොට විවාහය Tamanට සීමා කරගෙන විවාහය තහනම් කරගෙන පැවිදි ජීවිතයක් ගත කරන අය මේ පිළිබඳව අනිවාර්යයෙන්ම කතා නොකළ යුතුයි. ඔවුන්ට විවාහයක් පිළිබඳව කතා කරන්නට අවශ්‍ය නැහැ. ඔවුන්ම විවාහය Tamanට තහනම් කරගෙන තිබෙන්නේ. එසේ ඔවුන් තහනම් කරගෙන තිබීම පිළිබඳව මෙහිදී අපි විවේචනයට ලක් කරන්නේ නැහැ. නමුත් විවාහයක් කරන කෙනෙක් විවාහයක් කරගනිද්දී විවාහයක් කරන කෙනෙක් ඔහුට ලබා දී තිබෙන බහුභාර්යා විවාහය ඉස්ලාම් ධර්මයේ ඒ උගන්වා දී තිබෙනවා නම් ඒ මුස්ලිම් වරුන්ගේ ආගමික අයිතියක්.
ආගමික අයිතියකට බෑ තවත් ජන සමාජයක් සීමා පනවන්න. මෙම සාමාන්‍ය දැනුම පවා නැතුව විවාහයේදී මුස්ලිම් වරුන් බෞද්ධාර්ය විවාහයන් සිද්ධ කරගෙන පොඩක් දරුවන් බිහි කරගෙන ඔවුන් තමන්ගේ ජනගහනය ව්‍යාප්ත කරනවායි කියලා ඊර්ෂ්‍යාවෙන් මුස්ලිම් ජන සමාජයේ බෞද්ධාර්ය විවාහය අනුමත කර තිබුණාට මුස්ලිම් වරුන් සියලු දෙනාම බෞද්ධාර්ය විවාහය කරන්නේ නෙමෙයි. දහසකින් එක්කෙනෙක් දෙන්නෙක් නැත්නම් ලක්ෂයකින් 100ක් 200ක් විවාහයක් සිද්ධ කරගන්නවා ඇති. ඊටත් වඩා අඩුයි ප්‍රතිශතාත්මකව 100ට 1කට වඩා අඩු ප්‍රතිශතයක් තමයි බෞද්ධාර්ය විවාහයට යොමුවන්නේ. ඒ සාමාන්‍ය දෙයක් නෙවෙයි කොන්දේසි සහිත එක් ක්‍රියාවලියක්. නමුත් මොවුන් බලන්නේ මොවුන්ගේ බෞද්ධාර්ය විවාහ තිබෙනවා. එකකට වඩා වැඩියෙන් කසාද කරගන්නට පුළුවන්. මොවුන් දරුවන් වැඩි වැඩියෙන් බිහි කරගන්නවා. ඒ නිසා මුස්ලිම් ජනගහනය ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වුණාට පසුව මුස්ලිම් ජනගහනය වැඩි වුණාට පසුව මොවුන් රට ආක්‍රමණය කරන්නට පෙළඹෙවි කියලා අන්න ජාතිවාදයේ වපුරනවා. ඒ සඳහා හුදෙක්ම මෙම විවාහය සම්බන්ධ කරගෙන ප්‍රචාරය ගෙනිච්චනම් ඒ මුස්ලිම් නොවන ජනතාවට සේන්දු නොවන නිසා ඇති කරගත්ත අලුත් සංකල්පයක් ජිහාද් කියන්නේ ත්‍රස්තවාදයක් කියලා. ජිහාද් කියන්නේ ත්‍රස්තවාද නෙමෙයි. මුලින්ම ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද? ඒක අපි බලමු. ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද? ත්‍රස්තවාදය කියන්නේ මොනවද කියලා අර්ථකථනයක් නැහැ ලෝකේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ත්‍රස්තවාදයේ යනු කුමක්ද? අර්ථකථනයක් දෙන්න කියන්නේ අර්ථකථන 100ක් තියෙනවා ත්‍රස්තවාදයට. අර්ථකථන 100න් එක අර්ථකථනයක් ගත්තම මුදිබල සේනා සංවිධානයේ ත්‍රස්තවාදී. යම් කිසි කෙනෙක් ජාතිවාදයේ මුල් කරගෙන කටයුතු කරනවා නම් ඕන් ත්‍රස්තවාදී කියලා අර්ථකථනයක් තියෙනවා. ඒ අනුව මුදිබල සේනා සංවිධානයේ පැහැදිලිව කිව්වා අපි ජාතිවාදී, අපි ආගම්වාදී. මේ සිංහල බෞද්ධ රටක් පමණයි. මේ සිංහල නෝර කිසිම ජනතාවක් මේ වාසය නොකළ යුතුයි. මුස්ලිම්වරුන් සියලු දෙනාම අරාබිකරණයට ඵලයල්ලා කියලා විවෘතව දේශනා කරන අය ත්‍රස්තවාදී අර්ථකථනයක් අනුව. ඔවුන් ත්‍රස්තවාදී කියලා ත්‍රස්තවාදී අන්තර්ජාතික සංවිධානය ත්‍රස්තවාදී සංවිධානය කියලා නම් කරලත් ඉවරයි. ඒක නෙමෙයි. ත්‍රස්තය කියන්නේ මොකද්ද? බය. යම් කිසි පුද්ගලයෙක් ඔවුව දුටු විගසින් තවත් පුද්ගලයෙක්ට බයක් ඇති වෙනවා නම් ඒ බය ඇති කරපු පුද්ගලයා ත්‍රස්තවාදියෙක්. මේ ත්‍රස්තවාදී කියන්නේ මේක මහා ලොකු දෙයක් කරලා. දැන් කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් කියලා නම් කරා. ඇයි නම් කරේ? එක කාලයක් තිබුණා ශ්‍රී ලංකාවේ අපිට ඔබ සැරිසරන්නට බියක් කුකුසක් සැකයක් තිබුණා. සාමාන්‍යයෙන් ස්වාධීනව අපිට ගමන් කරන්නට බෑ ශ්‍රී ලංකාව තුල. ශ්‍රී ලංකාව තුලම ඒකීය රටක් තුල උතුරු පළාතේ අපිට ගමන් කරන්නට බෑ. හේතුව ත්‍රස්තවාදී නිතියක්. ත්‍රස්තවාදීන් කියන්නේ කවුද? අපේ ජීවිත දේපල වලට හානි කරන පිරිසක්. නිරායුධ පොදු ජනතාවක් සිටනකොට ඔවුන්ට ආයුධ සන්නද්ධව කැරලි පොලාල ගසලා ඔවුන්ගේ ජීවිත දේපල වලට හානියක් යම් කිසි පුද්ගලයෙක්ගෙන් සිද්ධ වෙනවා නම් එතන ත්‍රස්තවාදයක් තිබෙනවා. ඒ ත්‍රස්තවාදයේ කොටි සංවිධානය කරා. මේ සත්‍යවාදය කියලා හැමෝම පිළිගත්තු දෙයක්. ජිහාද් ත්‍රස්තවාදී කියන්නට ජිහාද් කියන සංකල්පය මොකද්ද? පැහැදිලි කරන්න. මුදිබල සේනා සංවිධානයේ ජිහාද් ගැන කියනවා මුස්ලිම් වරුන් විසින් මුස්ලිම් නොවන ජනතාව ආක්‍රමණය කර ඔවුන්ගේ ධන දේපල සූරාකාගෙන ඔවුන්ගේ ජීවිත උදුරාගෙන සම්පූර්ණයෙන්ම මේ මහ පොළොවෙන් මුස්ලිම් නොවන ජනතාව තුරන් කර විනාශ කිරීම සඳහා කටයුතු කිරීම තමයි ජිහාද් කියලා පරිසුද්ධ අල් කුර්ආනයේ සඳහන් වෙනවා කියලා මහසග සමුලේ පවසනවා. මෙන්න දැන් අභියෝගයක්. මෙවැනි වාක්‍යාංශයක්, මෙවැනි ඡේදයක්, මෙවැනි වදන්තියක්, මෙවැනි වදන් පෙළක් ඔවුන්ගේ භාෂාවෙන් පරිසුද්ධ අල් කුර්ආනයේ කොතනද තිබෙන්නේ? අපිට පෙන්වන්න. මුස්ලිම් වරුන් විසින් මුස්ලිම් වන ජනතාවගේ දේපල ධනය හුරාකාගෙන මුස්ලිම් වන ජනතාවගේ ජීවිත අහිමි කරගෙන ඔවුන්ගේ ජීවිත ඝාතනය කරගෙන ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීම තමයි ජිහාද් යනුවෙන් අදහස් වේ කියලා ඔබ වහන්සේලා පවසනවා නම් ඒ පරිසුද්ධ වූ අල් කුර්ආනයෙන් පෙන්විය යුතුයි. නැත්නම් Taman පච දේශනා කරන පිරිසක් කියන එක පිළිගත යුතුයි. පච පූජකයෝ බොරු කියන්නේ බොරු මුසාවාදීන්
තනිකරම බොරුව තමයි දේශනා කරන්නේ. කොයිද පරිසුද්ධ වූ කුර්ආනයේ තියෙන්නේ? නැහැ. නමුත් ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද කියලා ඔවුන් දන්නේ නැහැ. ජිහාද් වාදය කියන්නේ මොකද්ද කියලා ඔවුන් දන්නේ නැහැ. කුර්ආනයේ ඉතා සරලව කියනවා. දැන් සාමාන්‍යයෙන් ඉරාකයේ වගේ රටක් ගත්තම ඒ රටේ ඉන්න ජනතාව ඇමරිකානුවන් විසින් ආක්‍රමණය කරනවා. මේකුත් අවස්ථාවලදී ආක්‍රමණයක් සිද්ධ වුණා. ඒ ආක්‍රමණය සිද්ධ වෙනකොට ඉරාකයේ වැසියන් ඔවුන්ගේ වාසස්ථාන රැකගන්නට ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නට ඇමරිකානු සොල්දාදුවන්ට එරෙහිව නැත්නම් සාමසාධක හමුදාවට එරෙහිව ඔවුන් ආයුධ සන්නද්ධ වෙනවන වහාම බටහිර මාධ්‍යයන් ඉක්මනටම කිසිදු ඉඩසක් ලබා නොදී ඔවුන් මුද්‍රාවක් කරන ඔවුන් ළඟ තියෙන මුද්‍රාවක් ටෙරරිසම් කියන සීල් එකක් අතේ තියාගෙන ඉන්නේ හැමදාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ වගේම ඇමරිකාවයි බලගතු රාජ්‍යයන් ඇමරිකාව ඔවුන් වහාම මුද්‍රාවක් කරනවා අන්න තම බලදේපල ආරක්ෂා කර ගැනීමට සටන් කරන ඉරාකයේ වැසියන් ත්‍රස්තවාදීන් කියලා වහාම අංවඩු ගාලා දාපු ගමන් බටහිර CNN BBC මාධ්‍ය අන්න අන්තවාදී ත්‍රස්තවාදී ඉරාකයේ වැසියන් ඔවුන් සටන් කරනවා ආයුධ සන්නද්ධ වෙනවා සිවිල් ජනතාව ආයුධ අතට අරගෙන රාජ්‍යයකට එරෙහිව සටන් කරනවා කියලා ඒ මාධ්‍යවල ඔවුන් සීග්‍රෙන් පතුරනවා මේව පතුරවලා යම්කිසි සංවිධානයක් සූදානම් වෙලා සැලසුම් සාගතව ඔවුන් ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කරන්න පටන් ගත්තත් වහාම ඒ කැරලි ගසන පිරිසට ගාපු ත්‍රස්තවාදී මුද්‍රාව ඒ සංවිධානයටත් ගන්නවා මම ගෙදර ඉන්නකොට මගේ ගෙදරට යම්කිසි කෙනෙක් ඇතුළු වෙනවා නම් මගේ අවසරය ලබා ගන්න ඕන මගේ අවසරය නැතුව කාටවත් ගෙවල් වලට ඇතුළු වෙන්නට බෑ නමුත් ඉරාකය කියන්නේ ඒ මුස්ලිම් වරුන්ගේ රටක් මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වෙන රටක් ඒ රටේ මුස්ලිම් නොවන ජනතාවට ඒ රටේ අයිතිවාසිකම් තිබෙනවා ඔවුන් ජීවත් වෙනකොට වෙනත් රාජ්‍යයක් එම රට ආක්‍රමණය කරලා ඒ ජනතාවගේ කිසිදු අවසරයකින් තොරව ඒ රට තුලට පිවිසෙනවා නම් අන්න එතර ත්‍රස්තවාදය කරන්නේ ඒ ජනතාව නෙමෙයි ආක්‍රමණය කරපු ඒ ඇමරිකාව නමුත් ඒක කනපිට වෙනස් කරලා කනපිට මාරු කරලා පෙන්වනවා වගේ තමයි ලෝකේ හැමතැනම සිද්ධ වෙන්නේ ලංකාවේ කවුද ත්‍රස්තවාදය කරේ මුස්ලිම් ජනතාව බ්‍රිගේඩියර් මාත්‍ය හැමදාම කියනවා ලංකාවේ ත්‍රස්තවාදීන් නැහැ කියලා ආරක්ෂක ලේකම්තුමා එක දවසක් කිව්වා නැහැ කියලා දැන් කියනවා පොඩ්ඩක් සැකයි කියලා ඉන්නවද නැද්ද කියලා එයාට ඊටපු ගමන් සමහර දේවල් මතක් වෙන විදියට කියනවා එයා නමුත් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා ස්ථීර කරා මේ අවස්ථාව මේක ශ්‍රී ලංකාවට දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව තුළ අල් කයිදා ත්‍රස්තවාදයට කිසිදු පසුබිමක් නැහැ කිසිදු අවස්ථාවක් නැහැ වුන්ට අල් කයිදා ත්‍රස්තවාදයේ ශ්‍රී ලංකාව තුළ පිටන්නට ඒ වගේම නැවත වතාවක් කිව්වා නෑ ශ්‍රී ලංකාව තුළ කිසිදු ත්‍රස්තවාදයකුත් නැහැ ශ්‍රී ලංකාව ඉතාමත් නිදහසේ ත්‍රස්තවාදයෙන් තොර රටක් වශයෙන් පවතින රටක් කියලා ඔවුන් නිල වශයෙන් ප්‍රකාශනිකුත් කරනකොට නිල නොවන පොලිසිය නිල නොවන හමුදාව නිල නොවන ආණ්ඩුව දැන් මුදුබල සේනා සංවිධානය කියනවා නෑ ත්‍රස්තවාදය දිනනවා දැන් මේ පරස්පර විරෝධී මතය ප්‍රචාරය කරගෙන යනකොට ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානය අපි කරන්නේ ඉස්ලාම් දේශනා කරන එක ඉස්ලාම් කියන්නේ මූලාශ්‍ර දෙකක් මත පිහිටා තිබිය යුතුයි परिशुद्ध अल कुरआन अनु इगेन्वीम परिशुद्ध अल कुरआनिये इगेन्वीम मुस्लिम जनताव अनुगमने कल युतुई नबी नायक सल्लल्लाहु अलैहि वसल्लम तुरानंगे इगेन्वीम मुस्लिम जनताव अनुगमने कल युतुई मे देකට පරිබාහිර කිසිදු අනුශාසනාවක් ඉස්ලාමීය නැහැකි ඒට කිසිදු නෛතික පිළිගැනීමක් ඉස්ලාම් ධර්මය තුල නැහැ කියලා මුස්ලිම් ජනතාවට අපි දේශනා කරනවා මේ දේශනා කරන්නේ මුස්ලිම් ජනතාව තුලත් सोन बिम वंदना करने सोन गैप वंदना करने मलवुन अदहन मिथ्या दृष्टिक अदहिली अनुगमने करने नोयकुत पिरिस इन्नवा उन्ट निवर्दि इस्लाम धर्मे लबा दुन्ने अपने आध्यात्मिक नायकयो इंसान निवर्दि इस्लाम धर्मे
ඔවුන් මෙත ළඟා කළ යුතු නිසා තමයි ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානය අපි ප්‍රචාරය කරන්නේ. දැන් සැලසුම් සාගතව එක් සංවිධානයක් බිහි වෙනකොට වහාම ආරක්ෂක අංශය, අපගේ තියෙන රහස් පොලිසිය, බුද්ධි අංශය මේ සියල්ලක්ම පුනා බලාගෙන ඉන්නවා. මොකද්ද මේ තෞහිද් ජමාත් සංවිධානය කරන්න යන්නේ? මට යන්න දෙන්නෙත් නැහැ. කොහේ ගියත් කවුරු හරි එක්කෙනෙක් පස්සේ වෙනවමයි. පස්සේ වෙලා මොනව හොයනවද ගන්න. හැමදාම අපි විස්තර දෙනවා. අපි කියන්නේ අපි මේයි, අපේ අරමුණ මේකයි, අපේ සංවිධානයේ ක්‍රියාකාරකම් මේවා. අපි අපේ සංවිධානයේ සමාජිකයෝ මේ අය, ඒ කමිටුවේ සමාජිකත්වයේ දරන්නේ මේ අය කිය හැමදාම විස්තර දෙනවා. දුන්නට හැමදාම වෙනවා. කොහෙන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාව ත්‍රස්තවාදයෙන් තොරවට ත්‍රස්තවාදයට කිසිම පසුබිමක්, කිසිදු අවස්ථාවක්, කිසිදු අඩිතාලමක් ලබා නොදිය යුතුයි. ත්‍රස්තවාදයේ සම්පූර්ණයෙන්ම නැවත බිහිවීමේ සියලු දොරටු වසා දැමිය යුතුයි. ඒ අපි අගය කරනවා. නමුත් අපි ත්‍රස්තවාදයේ දේශනා කරන්නේ මෙන්න මේ වගේ අපේ ලංකාවේ ශ්‍රී ලංකාව තුළ ලේ ගන්වීමේ අංකයකටපත් වුණ සංවිධානයක්. අපි රුධිර දායකයෝ, රාක්ෂකයෝ නෙමෙයි අපි. රුධිර උරාබර රකුසන් නෙමෙයි අපි රුධිර පරිත්‍යාග කරන මිනිසත්කමේ උතුම්ම පරිත්‍යාගය ලේ දන් දෙන පිරිස අපි. ඒ අපි ප්‍රායෝගිකව තහවුරු කරලා තියෙනවා. අපි මානව හිතවාදය ව්‍යාප්ත කරන්නේ, ත්‍රස්තවාදය අපි පතුරවන්නේ නැහැ. අප තුල ත්‍රස්තවාදයක් නැහැ. අප සංවිධානය මෙතරම් දුරට විවේචනය වෙනවා නම් ලෝකයේ අංකයේ ධර්මයේ වශයෙන් වර්තමානයේ පත් වී තිබෙන ඉස්ලාම් ධර්මයට මඩ පහර ගන්නට මේ ත්‍රස්තවාදය පාවිච්චි කරන්නේ නැද්ද? අන්න එතන ජිහාද් කියන ඒ සංකල්පය පටලවාගෙන ජිහාද් යනු ත්‍රස්තවාදය කියලා හැමෝම එකට අත්වල වෙනගෙන ප්‍රචාරය කරන්න පටන් ගත්තා. ජිහාද් කියන්නේ ත්‍රස්තවාදය නෙමෙයි. ජිහාද් කියන්නේ ජහද කියන මූලික අරාබි වචනේ. ඒ වචනේ මූලය ජහද කියන වචනය. ක්‍රියාපදයක්. ජහද කියන්නේ පරිශ්‍රමය, උත්සාහය, වේසමාංශය, වෑයම. ඕනම අර්ථයක් දෙන්න. ඒකම සමාන පද. පරිශ්‍රමයක් කරන මොනවාද කරන පරිශ්‍රමය? මුස්ලිම් වරුන්ගේ ජීවිතය මෙම ලෝකේ ඉලක්ක කරගත් ජීවිතයක් නෙමෙයි. මුස්ලිම් වරුන් කියන්නේ අපගේ මරණින් මතු පරලෝක කියලා ජීවිතයක් තිබෙනවා. මරණින් මතු ජීවිතය. මෙම ලෞකික ජීවිතය తాවකාලිකයි. මේ ලෞකික ජීවිතය පරීක්ෂණයක් පමණයි. මෙම ජීවිතය තුළ මිනිසා ක්‍රියා කරන්නේ කෙසේද? නිවැරදි මාර්ගයේද වැරදි මාර්ගයේද? මිනිසා තෝරා ගන්නා මාර්ගය, මිනිසා ජීවත් වන මාර්ගය අනුව ඔහුට මරණින් මතු ජීවිතයේදී කුසල් පිරිනමනු ලැබේ. පරිත්‍යාග ලබා දෙනු ලැබේ. තිලින පිරිනමනු ලැබේ. මේයි ඉස්ලාම් ධර්මයේ හරය. අප මෙම ලෝකේ ඉඩම් කඩම් ලබා ගන්න, අප සතු කරගන්න, මෙම ලෝකේ පාලන බලය අප සතු කරගන්න, මෙම ලෝකයේ තියෙන සියලුම වරප්‍රසාද ධන දීප සියල්ලක්ම භුක්ති විඳින්න කැප වුණාය නෙමෙයි. අපිට ඒ අවශ්‍ය නැහැ. අපගේ ජීවිතයේ ඉලක්කය තිබෙන්නේ පරලොව. මරණින් මතු ජීවිතය ඒ සදාකාලින ජීවිතයක්. සදාකාලින ජීවනය ලැබෙන්නේ අපට මරණින් මතුවයි. මරණයට පසුව නැවත පුනරුත්ථාපනය වෙලා අපට ලැබෙන ඒ ජීවිතයේදී මෙලොව තුල අප පුණ්‍ය ක්‍රියාකාරකම් කර තිබෙනවා නම්, පින් දහම් කරලා තිබෙනවා නම් ඒ අනුව අපට ස්වර්ගය කියන සදාකාලින ජීවිතයක් ලැබෙයි. එහිදී අපට සදා සතුට, දුකින් තොර ජීවිතය අපට තිබෙන්නේ ස්වර්ගය. අප වැරදි කරලා තිබෙනවා නම්, අවැඩ කරලා තිබෙනවා නම්, අපි නොමග ගිහින් තිබෙනවා නම් අපට ඒ සඳහා ලැබෙන ඵල විපාකය නිරා ගින්න, සදාකාලින ගින්නක්. අපගේ වැරදි වලට අනුව දඬුවම් ලැබෙන ගින්නක්. එයයි නිරය කියන්නේ. ඒ නිරයෙන් මිදලා ස්වර්ගස්ත වන්නට තමයි මුස්ලිම් වරුන් කටයුතු කරන්නේ. මේ ලෝකේ පාලන බලතල අපට අවශ්‍ය නැහැ. ඒ අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. යම් රටක් දේශයක් තිබෙනවා නම් ඒ රටේ දේශය තුල නීතිය හා සාමය ස්ථාපිත කරගන්නට රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඒ හැමෝම පිළිගත් දෙයක්. මුස්ලිම් වරුන් වාසය කරන රටක වුණත් ඒ දේ අවශ්‍යයි. ඒ අනුව පාලනයක් තිබෙනවා මිසක් එසේ පාලනයක් එන විට ඒ පාලනය සිදු කළ යුතු ආකාරය ඉස්ලාම් වල උගන්වා දී තිබෙනවා. නැතුව මේ සඳහාම පාලනය ලබා ගැනීම සඳහාම අපගේ සම්පූර්ණම ජීවිතය අපි පරිත්‍යාග කළ යුතුයි, කැප කළ යුතුයි කියලා ඉස්ලාමයේ ඉගැන්වීමක් නැහැ. නමුත් මෙහෙම තමයි උගන්වා දෙන්නේ. මුස්ලිම් නොවන ජනතාව අතර මෙම සංකල්පය දාලා
මුස්ලිම් වරුන් ජිහාද් කියන ත්‍රස්තවාදය හරහා පාලන බලය නතු කර ගන්නට යනමයි කියලා. මේ ජහද කියන්නේ පරිශ්‍රමය කියන්නේ මේ ලෝකේ අපගේ පරලොව ජීවිතයේ සාර්ථක කර ගැනීම සඳහා අපි වපුරන බීජ. ඒ ආශ්‍රයෙන් අපි නෙලා ගන්න පරලොවේදී. ඒ බීජ වපුරන්න අපි දරන වෙහෙස මහන්සිය, අප දරන පරිශ්‍රමය. ඉස්ලාම් ධර්මයේ තුල ජිහාද් කියන්නේ මොකක්ද කියලා ඉතා පැහැදිලිව නොයෙකුත් තැන්වල පරිසුද්ධ වූ අල් කුර්ආනයේ පවසනවා. අල්ලාහ් තාලා සූරා තෞබා 9 වන පරිච්ඡේදයේ 79 වන වැකියේ الذين يلمزون المتطوعين من المؤمنين في الصدقات والذين لا يجدون إلا جهدهم තමන්ගේ ධනය දීපල අල්ලාහගේ මාර්ගයේ අසීමිතව වියදම් කරන අය والذين لا يجدون إلا جهدهم තමන්ගේ පරිශ්‍රමය හැර අන් කිසිදු පරිශ්‍රමයක් බලාපොරොත්තු නොවන අය ويسخرون منهم سخر الله منهم එවැනි විශ්වාස කළ අය දිහා බලා මුස්ලිම් නොවන ජනතාව උසුළු විසුළු කරනවා. අල්ලාහ් තාලා ඔවුන් දිහා බලා උසුළු විසුළු කරයි. වලහුම් අදාබුන් අලීම් උන්ට පීඩාකාරී වේදනාවක් ඇත කියලා පරිසුද්ධ අල් කුර්ආනයේ දැකියක අල්ලාහ් පවසනවා. මෙහිදී වල්ලදීන ලා යජිදුන ඉල්ලා ජුහුදහුම් තමන්ගේ පරිශ්‍රමය අර අන් කිසිවක් බලාපොරොත්තු නොවන අය. එහිදී තමන්ගේ පරිශ්‍රමය කියලා අල්ලාහ් තාලා සඳහන් කරන්නේ ජුහුද කියන වචනය අල්ලාහ් තාලා භාවිත කරන්නේ යහපත් ක්‍රියාවන් සඳහා පරිත්‍යාග කරන අය, යහපත් ක්‍රියාවන් සඳහා අපකැප වෙන අය පිළිබඳව. මෙතන ත්‍රස්තවාදයක් නැහැ. මෙතන අල්ලාහ් තාලා පැවසුවේ නැහැ යම් කෙනෙක් ත්‍රස්තවාදයේ වපුරලා පරලෝකයේදී ඒ සඳහා කුලියක් ලබා ගන්නවා කියලා අල්ලාහ් තාලා පැවසුවේ නැහැ. සදකා කර සමහරු කුසල් අත්පත් කරගනි. සමහරු තමන්ට ඇකී ආකාරයෙන් කැපකිරීම කර, තමන්ට ඇකී ආකාරයෙන් පරිත්‍යාගයන් කර ඔවුන් කුසල් ලබා ගනි කියලා තමයි අල්ලාහ් තාලා කියන්නේ. අල්ලාහගේ මාර්ගයේ උදෙසා වෑයම් දැරීම ජිහාද්. එම ජිහාද අපි කරනවා. අල්ලාහගේ මාර්ගයේ උදෙසා, අල්ලාහගේ ධර්මයේ උදෙසා, පරලෝකයේ අපේ ජීවිතයේ සාර්ථක කර ගැනීම උදෙසා අපි වෑයම් දරනවා. අපි අපකප වෙනවා. ඒ ජිහාදයක්. ඒ වගේම ජිහාද් පිළිබඳව අල්ලාහ් තාලා පවසන තවත් වැකියක් බලන්න. වවස්සයිනල් ඉන්සාන බිවාලිදයිහි සියලුම මනුෂ්‍යයන්ට තම දෙමාපියන් පිළිබඳව අල්ලාහ් තාලා අවධාරණය කරයි. වවස්සයිනල් ඉන්සාන බිවාලිදයිහි හුස්නා සියලුම මනුෂ්‍යයන්ට අල්ලාහ් තාලා තම දෙමාපියන්ට යහපතම කරන්නයි අල්ලාහ් තාලා අවධාරණය කරයි. වයින් ජාහදාක ලිතුශ්රික බි මා ලයිස ලක බිහි ඉල්මුන් නමුත් එම දෙමාපියන් අල්ලාහට සමානයන් ආදේශ කරන්න කියලා ඔවුන් බල කළා නම්, ඔවුන්ට කරදර කරා නම් ෆලා තුතියුමා එම දෙමාපියන්ට අවනත නොවන්න. ඉස්ලාම් ධර්මයේ මූලිකාරය ඒකදේව සංකල්පය. ඒකදේව සංකල්පය අපි ආරක්ෂා කරගන්න ඕන. ඒකදේව සංකල්පයෙන් අපි කවදාවත් මිදෙන්නට බෑ. පිළිම වන්දනාව අල්ලාහට සමානයන් ආදේශ කිරීමක්. එවැගේම මනව නැදීම අල්ලාහට සමානයන් ආදේශ කිරීමක්. සෝහන් වන්දනාව අල්ලාහට සමානයන් ආදේශ කිරීමක්. අල්ලාහ නොවන අයට යහපත හෝ අයහපත සිදු කිරීමේ බලය තිබේයයි විශ්වාස කිරීම අල්ලාහට සමානයන් ආදේශ කිරීමක්. එවැනි දෙයක් යම් කිසි කෙනෙක් කරනවා නම්, යම් කිසි දෙමාපියන් එවැනි දෙයකට තම දුවා දරුවන්ට බල කරනවා නම් දුවා දරුවන් ඒට අවනත නොවිය යුතුයි කියලා අල්ලාහ් පවසන මෙම වැකියේ අල්ලාහ් තාලා පවසන්නේ වයින් ජාහදාක ඕන් බල කළා නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන. ජිහාද් කියන වචනේ අල්ලාහ් තාලා කොතනද භාවිත කරන්න කියලා බලන්න. දෙමාපියන් දරුවන්ට ජිහාද් කරන්න කියලා බල කරන්නේ නැහැ. ජිහාද් කරන්න කියලා දෙමාපියන් කියන්නේ නැහැ. මෙතනදී අල්ලාහ් කියන්නේ අල්ලාහ් නොවන කෙනෙකුව ආදේශ කරන්නට දෙමාපියන් බල කළා නම් ඒ බල කිරීම කියන වචනේ ජිහාද් කියන වචනේ අර්ථයක්. සමහර දේවල් වලට බල කරනවා. දැන් මුදබර සේනා සංවිධානයේ හැම පන්සලකටම ලියුම් යවනවා බල කරලා. ඔවුන් ජිහාද් තමයි කරන්නේ. අනිවාර්යයෙන් වරෙල්ල නැත්නම් තොපිලට අවසානයේ තමයි. අබසරණ පතනවා පන්සලටම අබසරණයි කියනවා. ඉතින් අබසරණයි කියලා ලියුම් යවනකොට ඔක්කොම අබසරණ නොවේවා කියලා අහම එක එක තැන් වලට දුවනවා. මේ වගේ කවුරු හරි කෙනෙක් බල කරා නම්, යම් කෙනෙකුට බල කිරීමක් කරා නම්, බලහත්කාරයක් කරා නම් ඒ ජිහාදයක්.
මෙම ජිහාද් කියන වචනයට මේ වගේ අර්ථයක් තියෙනවා කියලා සමහරව කල්පනා කරන්නේ. මේකත් ජිහාද්ද? මේවත් ජිහාද්ද? එළිවෙන මොනවාද? එළිවෙන ජාමයට හොඳ සෙල්ලම් මොනවද කියන්නේ? එළිවෙන ජාමයට හොඳ සෙල්ලම්. සමහර දේවල් දැන් මම කියාගෙන යනකොට කල්පනා කරයි මේවත් ජිහාද්ද? අනේ අපිට දන්නේ නැහනේ. දන්නේ නැත්නම් අපි ළඟ ආව ගන්න. වැඩම කරන්න. සංවාදයකට එන්න කලින් මේව දැනගෙනම වැඩම කරන්න. අනේ ඒව දන්නේ නැතුව නම් ඇවිත් අහිංසක අසරණ ජනතාව මුලා කරන්නට නම් එන්න එපා. දැනගෙන එන්න අපි සමහර කරුණු ඔයගලන්ට ලබා දෙන්නම්. දැන් පොත් අරගෙන පෙන්නලා කියන බලන්න ලංකාවේ තියෙන මද්රසාවල ලැයිස්තුව අපේ අතට දීලා තියෙනවා. මේ මද්රසා ලැයිස්තුව දුන්නා මොනවද වෙන්නේ? මොනවද තියෙන ප්‍රශ්නය? මද්රසා කියන්නේ ඔයගලන්ගේ දෘෂ්ටි කෝණයෙන් ත්‍රස්තවාදී බංකර්, අපේ දෘෂ්ටි කෝණයෙන් ඉස්ලාම් ධර්මයේ උගන්වන ශිල්ප ශාස්ත්‍රයේ උගන්වා දෙන ස්ථානයක්. ඒ උතුම් තැනක් අපට. ආගම දහම උගන්වා දෙන උතුම් ස්ථානයක්. දැනගන්න ඒ උතුම් ස්ථානවල ලැයිස්තු ඔබේ අතටපත් විය යුතුයි. ජිහාද් මද්රසා කියන තැන්වල කිසිදු ජිහාද් බංකරයක් නැහැ. බංකර් පුළුවන් නම් ඔයගොල්ලෝ ආරලා අවුස්සල කොහෙන් හරි ගන්න. අපි කවුද එපා කිව්වේ? හොයන්න මද්රසාවල හොයන්න. බංකර් තියනවද නැද්ද? මොනවද බංකර්? ඔක්කොම හොයන්න. නමුත් මේ මද්රසා ලැයිස්තු ඔබේ අතර දෙනවා වගේ දැන් අපි කුර්ආන් වල වැකි ලැයිස්තු ටිකක් දෙන්නම්. ජිහාද් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අල්ලාහ් තාලා කියනවා ජිහාද් කියන වචනයට තවත් අර්ථයක්. ويقول الذين آمنوا විශ්වාස කළ අය පරලොවේදී ප්‍රකාශ කරයි. අහාඋලා الذين اقسموا بالله جهد ايمانهم සහෝදරවරුනි මද්රසා කියන්නේ දහම් පාසල්. ඒවා ජිහාද් බංකර් නෙමෙයි. මේවා දැන් එක එක සංකල්ප ජනතාවට දැන් ඥානසාර ස්වාමීන් වහන්සේ කියන්නේ සිංහල උපාධියක් තිබෙන කෙනෙක්. දැන් වචන මාලාවන් එකතු කරලා ජනතාවට දේශනා කරපු සැනින් ඒව සත්‍ය වෙන්නේ නැහැ. වචන වදන් පෙළවල් දානවා. ඒ කාලේ දැන් ජනතා විමුක්ති පෙරමුණට තෝම තමයි කිව්වේ. ওই වචන සෙට් දාගෙන මිනිස්සු මුලා කරන්න එපා කියලා. දැන් වචන සෙට් දාගෙන මුලා කරන්නේ මේගොල්ලෝ. වචන සෙට් ටිකක් ධම්ම ගමන් ඔබ වහන්සේලා කතා කරන දේවල් සත්‍ය බවට පත් වෙන්නේ නැහැ. බොරු කියන්නේ. අසත්‍ය ප්‍රචාරය කරන්න එපා. දහම් පාසල් කියන්නේ අධ්‍යාපනය ලැබෙන උතුම් ස්ථානයක්. ආගමික කර්මයක් පිළිබඳව අධ්‍යයනය කරන තැනක්. ශිල්පය හදාරන තැනක්. එතරට ගිහිල්ලා ජිහාද් ත්‍රස්තවාදයේ ආදේශ කරනවා කියන්නේ මුස්ලිම් නොවන ජනතාවගේ සිත තුළ සම්පූර්ණයෙන්ම වෛරය වපුරන්න. සම්පූර්ණයෙන්ම ඔවුන් මුස්ලිම් වරුන්ව පිළිකුල් කරවන්න තමයි ඔය උත්සාහය දරන්නේ. ජිහාද් කියන්නේ මොකක්ද කියන එක අපි දැන් වචනාර්ථයෙන් බලාගෙන එනවා. ජිහාද් කියන්නේ පරිත්‍යාග කිරීමක්, කැපවීම කියන එක නවවන පරිච්ඡේදයේ 79 වන වැකිය අපි බැලුවා. ඒ වගේම ජිහාද් කියන්නේ බල කිරීමක් කියන අර්ථයක් ජිහාද් කියන වචනයට තිබෙනවා. ඒ 29 වන පරිච්ඡේදයේ 8 වන වැකියේ සඳහන් වෙනවා. ඒ වගේම අල්ලාහ් තාලා පවසනවා පරලෝකයේදී මරණින් මතු ජීවිතයේදී 5 වන පරිච්ඡේදයේ 53 වන වැකියේ ويقول الذين آمنوا أهؤلاء الذين أقسموا بالله جهد أيمانهم විශ්වාස කළ පිරිස මරණින් මතු ජීවිතයේදී ඊමාන්දාරයන් එක් ජන සමාජයක් බලලා කියයි. මිනිස් කොටසක් බලලා කියයි. නුඹලාද අල්ලාහ් මත ස්ථීරා දිවුරු මිනිස් අල්ලාහ් මත ස්ථීර ලෙස දිවුරපොය ඔයගොල්ලෝද මොනවද කිව්වේ? ඉන්නහුම් ලමාකුම් අපිත් නුඹලා සතු අය වෙමු. අපිත් මුස්ලිම් වරු, අපිත් මූමින් වරු, අපිත් විශ්වාස කළ අය කියලා සමහරු මේ ලෝකයේ කියාගෙන හිඳි. නමුත් පරලෝකයේදී සැබෑ විශ්වාසවන්තයින් එම ණයවංචකයන් එම කෝකයෙන්ම බලලා අහයිලු නුඹලාද අල්ලාහ් මත ස්ථීර ලෙස දිවුරලා පැවසුවේ අපි මුස්ලිම් වරු කියලා. අපි විශ්වාස කළ අය සමග සිටින පිරිස කියලා. ඕන් වැටුඩෙන් ඉඳගෙන වැඩ කරලා තින්නේ. දෙපිටි කාට්ටු කියලා කියන්නේ සිංහලෙන්. ඒ වගේ දෙපිටි කාට්ටු වැඩ කරපු අය අපේ මුස්ලිම් සමාජයේ ඉන්නවා. ඒ තෞහීද් ජමාත් සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානය කියලා බොදුබල සේනා සංවිධානය කියනවා නම් අද ඒට ප්‍රධානතම හේතුව අපේ මුස්ලිම් ජන සමාජයේ ලොකු තමයි. රියාස් සාලි මහත්තුරු, අසාද් සාලි මහත්තුරු, අලයි මෞලානාවරු මොවුන් තමයි මේවට වගකීම දරන්නට ඕන. ඔවුන් තමයි පුවත්පත් වලට ලිපි ලිව්වේ. ඔවුන් තමයි දේශනා පැවැත්වුවේ. වහාබි වහාදයේ තුරන් කරන්න ඕන ඔවුන් ත්‍රස්තවාදයේ පතුරවනවා කියලා.
ඔවුන් නේම ප්‍රකාශ කරන්නට හේතුව ඔවුන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටිගතයන් අපි එළිදරව් කරපු නිසා. අපි අමුනේ ඒවා අසත්‍යයන් කියලා ප්‍රචාරය කරපු නිසා. ඔවුන්ගේ සෝන් වන්දනාවන් මනවුන් අදහන ඒ ඇදහිලි ඉස්ලාම් ධර්මයට පටහැනි කියලා අපි ප්‍රසිද්ධ වේදිකාවල දේශනා කරපු නිසා මිසක් අප සතුව කිසිදු ජිහාද් ත්‍ස්තවාදයක් නැහැ. අප සතුව කිසිදු අවියක් නැහැ, ආයුධයක් නැහැ. නමුත් ඔවුන් තමන්ගේ පැවැත්ම ස්ථීර කරගන්න අන්න මුස්ලිම් ජන සමාජයේ පරදුවට ලැබුවා. අන්න මුස්ලිම් නොවන සමාජයේ පටන් ගත්තා ත්‍ස්තවාදයේ මුස්ලිම් වරු තම සතුව තිබෙනවයි කියලා කතා කරන්නට. ජනාධිපතිතුමාට ලියුමක් යවලා තියෙනවා එක පල්ලියක. මුස්ලිම් දේවස්ථානයකින්. වාහාබි ත්‍ස්තවාදීන් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. අනේ අතිගරු ජනාධිපතිතුමනි අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා. මුන්ට කොණ්ඩ බණම නැහැ. කවුරු හරි ත්‍ස්තවාදයේ කිටියන ඒක මොන ආගමේ හිටියත් ත්‍ස්තවාදයව නැති කරන්න ඕන කියලා ළඟ ඉන්න පොලිසියට මාම වැඩිලි කරන්න නැතුව මාස 3කට පස්සේ පිළිතුරු ලබා දෙන ජනාධිපතිතුමාට ලියුම යවලා. ඒකත් ලියාපදිංචි තැපෑරුණොත් නෙමෙයි නිකන් ගිහිල්ලා ලියුම. කොණ්ඩ බණ නැති අය ඉස්ලාම් ධර්මයේ කියන්නේ මන් රා මින්කුම් අල් මුන්කර නුඹලාගෙන් කෙනෙක් නපුරු දෙයක් දුටුවා නම් අයහපත් දෙයක් දුටුවා නම් ඇවඩක් දුටුවා නම් ෆයුගයිර් බියදිහි ඒ තමන්ගේ අතින් වෙනස් කරන්න. ෆයිල්ලම් තස්තති ඒ සඳහා ශක්තිය නැතිද? ශක්තිය නැතිනම් ෆබි ලිසානිහි නුඹලාගේ මුලින් ප්‍රකාශ කරන්න. මුලින් ප්‍රකාශ කිරීම ජිහාදයක්. අසත්‍ය දේවල් අසත්‍ය කියලා ප්‍රකාශ කරන එක ජිහාදයක්. සත්‍ය සත්‍ය කියලා ප්‍රකාශ කරන එක ජිහාදයක්. වැරදි දෙයක් වැරදි කියලා ප්‍රකාශ කරන එක ජිහාදයක්. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා අබූ දාවුද් වල අෆ්ලලුල් ජිහාදි කලිමතු අදිලින් ඉන්ද සුල්තානින් ජාහිර්. ප්‍රචණ්ඩකාරී අක්‍රමකතාවන් පතුරවන දුෂ්ට පාලකයෙකු ඉදිරිපිට සත්‍ය වචන ප්‍රකාශ කිරීම තමයි විශිෂ්ටතම ජිහාදය වන්නේ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කර තිබෙනවා. අපි ජනමාධ්‍ය හමු පවත්වන්නේ ඒ නිසා තමයි. අපි මීඩියා කොන්ෆරන්ස් කරනවා කියන්නේ ජිහාද් කරනවා කියන එක. අපි මාධ්‍යවේදීන් හමුවේ අපි යම් කිසි පණිවිඩයක් අසත්‍යයක් කරනවා නම් අසාධාරණයක් කරනවා නම් අයුක්තියක් කරනවා නම් දූෂණයක් කරනවා නම් බීසණයක් කරනවා නම් ඒවට එරෙහිව මේවට වගකීම යුක්තන්ට අපි ඇඟිලි දික් කරනවා නම් අන්න ඒකත් ජිහාදයක් තමයි ඉස්ලාම. දැන් බුදුබල සේවා කරන ගොඩක් මාධ්‍යම් පවත්වන්නේ. ඒක නම් තමයි ලංකාවේ ගොඩක්ම ජිහාද් කරන කට්ටිය දැන්. ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් දැන් කුර්ආන් නැති අරගෙනනේ උන් ජිහාද් ගැන පැහැදිලි කරන්න අපිට. කුර්ආන් නැති පෙන්නලා බලන්නකො ගාන්න කියනවනේ. බලන්නකො මරන්න කියනවනේ. දුටුතන ඝාතනය කරන්නලු. කිසිම අනුකම්පාවක් නැහැ මුන්ට. දුටුතන ඝාතනය කරන්න. නැත්තට නැති කරලා දාන්න. සමූල ඝාතනය කරන්න. විනාශ කර දමන්න. ලස්සනට ඇදලා උච්චාරණයේ ස්වරෝක්කම හරියට වෙනවා. මේම ප්‍රකාශ කරපු ගමන් ඒවා ජිහාද් නෙමෙයි. ඔබ කරන දේ මාධ්‍ය හමුවක් පවත්වනවද? ඒ ජිහාදයක්. යුක්තිය ප්‍රකාශ කරනවද? ඒ ජිහාදයක්. ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් අබූ දාවුද් වල 3781 වන හදීසයේ අංකයට සඳහන් වී තිබෙනවා. ඒ වගේම අල්ලාහ් තාලා පවසනවා අපි සත්‍ය මාර්ගය උදෙසා යම් කිසි කෙනෙක් කැළවනවා නම් ආගමික ප්‍රචාරය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල අයිතියක්ය. ආගමික ප්‍රචාරය කියන්නේ ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට කරන්නට පුළුවන්. ඔබ සෑම තැනැත්තෙකුටම ආගම ඉගෙනීම, ඉගෙන ගැනීම, ප්‍රගුණ කිරීම, ප්‍රචාරය කිරීම, රැස්වීම පැවැත්වීම සම්පූර්ණ නිදහස ඒ නිදහසට හිමිකම් නැත්තේය කියලා ඇදලම කියනවා. ආණ්ඩුව ව්‍යවස්ථාවේ හොඳටම තියෙනවා හිමිකම කියලා. කියන්නේ අපි යම් කිසි ප්‍රචාරයක් කරනවා නම් ඒ ප්‍රචාරය අපගේ පණිවිඩය, අපගේ මතයේ ස්ථාවරය සයිටුවන් කරන්න, තහවුරු කරන්න, ස්ථාපිත කරන්න අපිට පුළුවන් දේශනා පවත්වන්න. එසේ දේශනා පවත්වලා මිත්‍යා දෘෂ්ටිගතයෙන් මන්ද අවබෝධයෙන් අන්ධ භක්තියෙන් කටයුතු කරන පිරිස නිවැරදි මාර්ගය උදෙසා කැඳවන්නට ඉස්ලාම් ධර්මය අපට අනිවාර්ය කර තිබෙනවා. නිවැරදි පණිවිඩ ලබා දෙන්න. ජනතාවට නිවැරදි අවබෝධය ලබා දෙන්න. මුස්ලිම් කියන්නේ ඉගෙන ගන්න නැති පිරිසක් කියලා තමයි අද ලෝකයේම ප්‍රකාශ කරන්නේ. ඇත්තකුත් තිබෙනවා, නැත්තටම නැතුව නෙමෙයි. අපේ කට්ටිය උසස් අධ්‍යාපනය ලබන පිරිස 100%ට 0.1ක්වත් නැහැ.
අපේ කට්ටිය කරන්නේ තාත්තගේ බූදලේ භුක්ති විඳින එක. තාත්තලා තියනවා නම් වාහනයක්, ඒ වාහනේ එලවන එකයි, බිස්නස් එක තියනවා නම් බිස්නස් එක කරන එකයි, අම්ලාගේ තාත්තලාගේ ඉඩකඩම් ටික භුක්ති විඳින එක. අපේ දුවා දරුවන්ගේ ඒ ඇවිල්ලා පරම්පරාවෙන් පැවතෙන්නක්. හෝමෝනවල ඒව මිශ්‍ර වෙලා තිබෙනවා. ජානවල ඒව මිශ්‍ර වෙලා තිබෙනවා. ඒ ජානමය වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕන. ඉගෙනීම ලබන්න ඕන, අධ්‍යාපනය ලබන්න ඕන. ත්‍රිරෝධ රත එළවන එකයි අපේ මුස්ලිම් වරුන්ගෙන් බහුතරයක්ම කරන රැකියාව. ඇයි ත්‍රිරෝධ රත ඒක නිකන් හරි යවුවනම් ඒටත් වඩා අපා. එන එළවන එක හොඳ නැද්ද? තහනම්ද? ඒක ඇවිල්ලා නිග්‍රහයක්ද? අවමානයක්ද? මේ සමාජයේම කරත් ඒක අවමානයක් තමයි. සමාජෙම එකතු වෙලා ත්‍රිරෝධ රත විතරක් කෙලෙවනම් අනිත් ඒවා කවුද කරන්නේ? ඇයි කල්පනා කරන්නේ නැද්ද? ඇයි සිතීමේ ධාර්ම ශක්තිය අපිට නැද්ද? අපගේ අධ්‍යාපනය, අපගේ නුවණ වර්ධනය කරගන්න බැරිද? අපේ සමාජය අද දරිද්‍රතා සීමාවෙන් බොහෝම දුෂ්කර මට්ටමින් සිටිනවයි කියන්නේ ඒට ප්‍රධානතම හේතුව අධ්‍යාපනයේ නොමැතිකම. නිවැරදි අධ්‍යාපනයක් නැහැ අපේ දරුවන්ට පවා. අපි නිවැරදි අධ්‍යාපනයක් ලබා දීමට අපි උත්සුක වෙන්නේ නැහැ, උත්සාහ දරන්නේ නැහැ. ඒට හේතුව ඒ අධ්‍යාපනයේ වටිනාකම අපි දැනගෙන නැහැ. නමුත් ඉස්ලාම් කියන්නේ අධ්‍යාපනය අනිවාර්ය දෙයක්. තලබුල් ඉල්මු ෆරිලතුන් අලා කුල්ලි මුස්ලිමින්. සියලුම මුස්ලිම් වරුන්ට අධ්‍යාපනය ලබා ගැනීම, අධ්‍යාපනයේ සෙවීම අනිවාර්යයි. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසා තිබෙනවා. අනිවාර්යයි. අනිවාර්යෙන් අධ්‍යාපනය ලබන්න ඕන. ඒ ලෞකික අධ්‍යාපනය, ධාර්මික අධ්‍යාපනය කියලා වෙනස් කරන්නට බෑ. අල්ලාහුම්ම ඉන්නී අස්අලුක ඉල්මන් නාෆියා. දෙවියනි මට ප්‍රයෝජනවත් වන අධ්‍යාපනය ලබා දෙන්න මැනව. ප්‍රයෝජනවත් වන අධ්‍යාපනය, ඉල්මුන් නාෆියා. ප්‍රයෝජනවත් නොවන අධ්‍යාපනයක් තිබෙනවා ලෝකේ. ප්‍රයෝජනවත් අධ්‍යාපනයක්. ඒ ධාර්මිකව වෙන්න පුළුවන්, ඒ වගේම ලෞකිකව වෙන්න පුළුවන්. මට යම් කිසි ප්‍රයෝජනයක් ගෙන දෙනවා නම්, මගේ ජීවිතේට ඒ රුකුලක් වෙනවා නම්, ඒ පිහිටක් වෙනවා නම්, පිළිසරණක් වෙනවා නම්, ඒ අධ්‍යාපනය ලබා ගැනීම අනිවාර්යයි. ඒ සඳහා දෙවියන් වෙත ප්‍රාර්ථනා කරන්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මඟ පෙන්වා තිබෙනවා. එම ධර්මයේ තුල ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කර, ඉස්ලාම් ධර්මයේ සත්‍ය ධර්මයේ තුලට, නිවැරදි සංකල්ප තුලට, නිවැරදි ප්‍රතිපත්තිය තුලට මහ ජනතාව කැඳවන්න ඕන. ඉස්ලාම් ධර්මයේ තුල බලාත්කාරයක් නැහැ. ලා ඉක්රාහ ෆිද්දීන්. මෙම ධර්මයේ තුල කිසිදු බල කිරීමක් නැහැ. කත්තබයන රුසුදු මිනල් ගයි. සත්‍ය හා අසත්‍ය මොකද්ද කියන එක අල්ලාහ් පැහැදිලි කළාමාරයි. සත්‍ය පැහැදිලි, අසත්‍ය පැහැදිලි, බල කිරීමක් නැහැ. නමුත් පණිවිඩය අපි ප්‍රකාශ කළ යුතුයි. පණිවිඩේ ප්‍රචාරය. ඒ ප්‍රචාරය කිරීම පිළිබඳව අල්ලාහ් තාලා පොසල කොට වජාහිදු ෆිල්ලාහි හක්ක ජිහාදිහි. අල්ලාහගේ මාර්ගයේ උදෙසා සැබෑ ලෙසින් ඔබ ජිහාද් කරන්න. අල්ලාහගේ මාර්ගයේ උදෙසා, අල්ලාහගේ මාර්ගයේ උදෙසා කැඳවන්න. අල්ලාහගේ මාර්ගය කියන්නේ ෆී සබීලිල්ලාහ්. අල්ලාහගේ මාර්ගය කියන්නේ යුද පිටිය පමණක් නොවේ. අල්ලාහගේ මාර්ගය කියන්නේ ආයුධ සන්නද්ධව සටන් කිරීම පමණක් නොවේ. අල්ලාහගේ මාර්ගය කියන්නේ අපි යම් දුප්පතෙකුට අපි දානයක් දෙනවා නම් ඒත් අල්ලාහගේ මාර්ගයක්. අපි යහපත් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒත් අල්ලාහගේ මාර්ගයක්. අපි යම් කිසි කෙනෙකුට උදව් උපකාරයක් කළා නම් ඒත් අල්ලාහගේ මාර්ගය. අපි අල්ලාහ දෙවියන්ව නැමදුම් කර ඔහුට පමණක් අපි নমස්කාරය සිද්ධ කරා නම් ඒත් අල්ලාහගේ මාර්ගය. අපි අල්ලාහ් තාලා වෙනුවෙන් උපවාසයේ යෙදුණා නම් ඒත් අල්ලාහගේ මාර්ගය. අපි අල්ලාහ් තාලා වෙනුවෙන් අල්ලාහගේ ගෘහය වන කාබතුල්ලාහ ප්‍රදක්ෂිනා කරා නම් ඒත් අල්ලාහගේ මාර්ගය. සියල්ලක්ම අල්ලාහගේ මාර්ග. යහපත් කටයුතු සියල්ලක් අල්ලාහගේ මාර්ගය. ලා යහකිරන්න ලා තහකිරන්න මිනල් මාරූෆි සයිઆ. යහපත් ක්‍රියාවල කිසිවක් අඩු කොට සලකන්නට එපා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. වලව් අහාක වලව් තල්ක අහාක බිවජින් තල්කින්. නුඹගේ සහෝදරයාව නුඹ සිනහමුසු මුහුණින් හමුවන දේ පවා පහත් කොට සලකන්නට එපා. එය පුණ්‍ය කටයුත්තක් කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසා තිබෙනවා. සියලුම පුණ්‍ය කටයුතු සදකාවන්, කුල්ලු මාරූෆින් සදකා. සියලුම පුණ්‍ය කටයුතු දානයක්, ධර්මයක්. ඒ දාන ධර්මය පුණ්‍ය කටයුත්තක්. ඒ පුණ්‍ය කටයුතු අල්ලාහගේ මාර්ගය. මේ අල්ලාහගේ මාර්ගය උදෙසා කැඳවන්න කියලා අල්ලාහ් තාලා අණ කරනවා. වජාහිදුහුම් බිහි ජිහාදන් කබීරා. ඔබ අල්ලාහගේ මාර්ගය උදෙසා ඔවුන්ව කැඳවන්න. වජාහිදුහුම් බිහි ජිහාදන් කබීරා. මෙම පරිසුද්ධ වූ අල් කුර්ආනයේ මගින් දරුණු ලෙස ජිහාද් කරන්න කියලා අල්ලාහ් කියනවා. පරිසුද්ධ වූ කුර්ආනයේ මගින් ජිහාද් කරන්නට ඕන අපි.
පරිසුද්ධ වූ කුර්ආනය මගින් ජිහාද් කරනවා කියන්නේ සීල දිනාගේම අතේ කුර්ආන් පොතක් තියාගෙන ඒ පොතෙන් අපේ සතුරන්ට ප්‍රහාර එල්ල කරන එක නෙමෙයි. පරිසුද්ධ කුර්ආනයේ මගින් ජිහාද් කරනවා කියන්නේ කුර්ආනයේ ඉගෙනවීම මුස්ලිම් නොවන ජනතාවට මුස්ලිම් ජනතාවට නිවැරදි ආකාරයෙන් දේශනා කිරීම එයත් ජිහාදයක්. අල්ලාහ් තාලා නොයෙකුත් ස්ථානවල ඒ පිළිබඳව පවසා තිබෙනවා. ඒ වගේම ආයුධ සන්නද්ධව සටන් කිරීමත් ජිහාදයක් තමයි. ඒ ඉස්ලාම් ප්‍රතික්ෂේප කරේ නැහැ. ආයුධ සන්නද්ධව සටන් කරන්නට පුළුවන්. අපි ආයුධ රැගෙන සටන් කරන්නට පුළුවන්. නමුත් ඒ සටන කියන්නේ මොකක්ද කියලා අපි වටහා ගන්නට ඕන. ඉස්ලාම් ධර්මයේ සලාතේ ඉටු කරන්න කියලා අනකිරීමක් තිබෙනවා. අකිමේ සලාතේ ඉටු කරන්න. දැන් පුද්ගලෙක් ඔහුට කැමති වෙලාවකට ඇවිල්ලා සලාතේ ඉටු කරනවා. ඔහු කැමති විදියකට සලාතේ ඉටු කරනවා. ඔහුට ඉඩක් අවශ්‍ය නැහැ ඕනම ප්‍රදේශයක ඔහුගේ ඉතුමතේට සලාතේ ඉටු කරනවා. එසේ ඉටු කරන ඔහු පවසනවා මම දෙවියන්ගේ අනට අවනත වුණා. කීකරු වුණා. මම සලාතේ ඉටු කරාමාරයි. මේ සලාතේ ඉටු කිරීමක් නෙමෙයි. සලාතේ ඉටු කරන්න කියලා අල්ලාහ් තාලා අනකලා නම් සලාතේ ඉටු කළ යුතු ආකාරය නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මනන් පෙන්වා දී තිබෙනවා. සලාතේ ඉටු කළ යුතු වේලාවන් තිබෙනවා. හිරු උදාවන විට, හිරු උච්ච ස්ථානයට පත්වන විට, හිරු දැස යන විට සලාතේ යෙදීම තානම්. ඒ වගේම කාන්තාවන් මාශුද්ධියෙන් සිටින අවස්ථාවක, අපවිත්‍රව සිටින අවස්ථාවක දේවස්ථානයකට ඇතුළු වීම තානම්. ඒ දේවස්ථානයේ රැඳී සිටීම තානම්. නීති තිබෙනවා. අනිවාර්ය සලාතේ වතාවන් 5යි. ඒ වගේම ඒ අනිවාර්ය සලාතේට පෙර ආතුව හා පසුව කළ යුතු අමතර සලාතයන් තිබෙනවා. ඒ සලාතේ ඉටු කළ යුතු ආකාරය නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැහැදිලි කර තිබෙනවා. මේ සියල්ලක්ම එක්මුසු වුණාට පසුව තමයි සලාතේ ඉටු කිරීම කියන ඒ යුතුයකම ගොඩනැගෙන්නේ. ඒ යුතුයකම ඒ ආකාරයෙන් ඉටු කළොත් තමයි සලාතේ ඉටු කිරීම කියන යුතුයකම අප විසින් ඉටු කළාවන්නේ. උපවාසයේ තේමයි, සකාතයේ තේමයි, හජ් වන්දනාවේ තේමයි ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ කරන සියලුම වතාවත් වෙන්න පුළුවන් සියලුම දේවල ඒ සමස්තයම අපි අනුගමනය කළ යුතුයි. ඒ වගේම අල්ලාහ් තාලා ජිහාද් කරන්න කියලා පවසනවා නොයෙකුත් ස්ථානවල. යුකාතිලුන ෆී සබීලිල්ලාහ්. අල්ලාහගේ මාර්ගයේ කතල් කරන්න. ඒතර ජිහාද් කියන වචනයට වඩා අල්ලාහ් භාවිත කරපු වචනය කතල්. කැපීම, සටන් කිරීම. අල්ලාහගේ මාර්ගයේ උදෙසා සටන් කරන්න. යුජාහිදුන ෆී සබීලිල්ලාහ්. අල්ලාහගේ මාර්ගයේ උදෙසා වෑයම් දරන්න. දෙකටම වෙනසක් තිබෙනවා. අල්ලාහගේ මාර්ගයේ උදෙසා වෑයම් දරන අය ඔවුන් සටන් කරන අයත් වන්නට පුළුවන්. සටන් නොකරන මා කලින් පැවසූ මේ සියලුම ක්‍රියාවලින් එක් ක්‍රියාවක් කරන පුද්ගලයෙක් වන්නට පුළුවන්. නමුත් යම් කිසි තැනක අල්ලාහගේ මාර්ගයේ යුකාතිලූන් සටන් කිරීම කියන වචනය ඍජුවම පැවසෙනවා නම් එතන එකම අර්ථයයි ඒ අල්ලාහගේ මාර්ගයේ උදෙසා අවි ආයුධ සන්නද්ධව සටන් කිරීම. එසේ සටන් කිරීමටත් ඉස්ලාම් ධර්මයේ නීති රීති පනවලා තිබෙනවා. නිකන් සටන් කරන්නට බෑ. මාගේ මිතුරෙක් මුස්ලිම් ජන සමාජයේ විවිධ කොටස් සිටිනවා. ඒ කොටස් වල එක නොමග ගිය කොටසක මිතුරෙක්. ඔහු තවත් නොමග ගිය කොටසක මිතුරෙක් සමග වෛරයක් ඇති කරගත්තා. ඒ වෛරයේදී මම ඔහුට එරෙහිව ජිහාද් කරන්න යනවා කියලා මිරිස් කුඩු ටිකක් ගෙනල්ලා බාල්දි වතුර ටිකක් කලවම් කරලා ඒ මිශ්‍රණය ඔහුගේ මූණට විසි කරන්න උත්සාහ කරා. ඇහුවම මම ජිහාද් කරනවා කියලා කිව්වා. මිරිස් කුඩු විසි කරන එක හෝ නැත්නම් කොසු බොල්ලකින් ගහන එක හෝ ඒව නෙමෙයි ආයුධ සන්නද්ධ ජිහාදය. සෑම කෙනෙක්ටම තම තමන්ට කැමති විදියට ඉස්ලාම් ධර්මයේ පනවන ඇතැම් නීති රීති ක්‍රියාත්මක කරන්නට බෑ. ඒ සඳහා ඉස්ලාමීය රාජ්‍යයක් තිබිය යුතුයි. ඒ අල්ලාහ් තාලා පනව ඇති අති විශාලතම කොන්දේසිය අනිවාර්ය කොන්දේසිය. ඒ කොන්දේසියට පරිබාහිරව කිසිසේත්ම අපිට ජිහාද් කරන්නට බෑ. ඉස්ලාමීය රාජ්‍යයක් තිබිය යුතුයි. අල්ලාහ් තාලා ඒ පිළිබඳව නොයෙකුත් ස්ථානවල පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කර තිබෙනවා.
සූරා බකරා දෙවන පරිච්ඡේදයේ 248 වන වැකියේ එහිදී මූසා අලයිහිස්සලාම් තුමාණන්ට පසුව බනු ඉස්රායෙල් ජාතිකයන් ඉස්රායෙල්ගේ දරුවන් අතර එක් ජන සමාජයක් ඔවුන්ගේ ඉතිහාස කතාවක් පිළිබඳව අල්ලාහ් තාලා පවසන විට ඔවුන් තමන්ගේ නිවෙස් වලින් තමන්ගේ දරු පවුල් වලින් තමන්ගේ ධන දේපල අහිමි කරගෙන එක් ගම්මානයකින් පිටුවහල් කරනු ලැබුව අය එසේ පිටුවහල් කරනු ලැබුව අය තමන්ගේ ධර්ම දූතයා ජීවමානව සිටන විට ඒ ධර්ම දූතයාගෙන් විමසා සිටියා ධර්ම දූතයෙක් ජීවමානව සිටකොට ඒ ධර්ම දූතයා වක්තෘවරයාගෙන් විමසා සිටියා වකාල ලහුම් එම ධර්ම දූතයාගෙන් අසා සිටියා ඉබාස් ලනා මලිකන් නුකාතිල් ෆී සබීලිල්ලාහ් ඉද් කාලු ලිනබියින් ඉබාස් ලනා මලිකන් නුකාතිල් ෆී සබීලිල්ලාහ් අල්ලාහ්ගේ මාර්ගය උදෙසා සටන් කිරීම සඳහා අපට රාජ්‍ය පාලකෙක් එක් රජ කෙනෙක්ව අපට පීටුවන්න පත් කරන්න අපට රජවරයෙක් අවශ්‍යයි අපි සටන් කරන්නට නම් අපට පාලකයෙක් අවශ්‍යයි ඔවුන් සතු අධිරාජ්‍යවාදී බලය තිබිය යුතුයි රාජ්‍ය බලය තිබිය යුතුයි තිබුණොත් පමණයි අපිට සටන් කරන්නට පුළුවන් මලික් කියන වචනේ දන්නවා සියලු දෙනාම නමුත් අල්ලාහ් තාලා ඉන්පසුව පාලකයෙක් වශයෙන් කෙනෙක්ව පත් කරලා තාලූත් කියන පුද්ගලයාව පත් කරලා ජාලූත් කියන දුෂ්ට පාලකයාට එරෙහිව සටන් කරලා ඒ පිරිස ජයගත්තයි කියලා එම ඉතිහාස කතාවේ සඳහන් වෙනවා පරිසුද්ධ වූ අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 248 වන වැකියේ මෙම වැකිය තුලින් අපි වටහා ගන්නවා ජිහාද් කිරීම සඳහා ධර්ම දූතයෙක් ජීවමානව සිටියත් වක්තෘවරයෙක් ජීවමානව සිටියත් ඔවුන්ට බෑ හිතුමතේට ජිහාද් කරන්න ඒ වක්තෘවරයා අවසර ලබා දුන්නත් හිතුමතේට ජිහාද් කරන්නට බෑ වක්තෘවරයාටත් හිතුමතේට අවසරය ලබා දෙන්නටත් බෑ රාජ්‍ය පාලකයෙක් අවශ්‍යයි ජිහාද් කරන්න අපි ශ්‍රී ලංකාවේ ජීවත් වන්නේ සුළුතරයක් වශයෙන් අපිට රාජ්‍ය පාලකයෙක් නැහැ මුස්ලිම් වරුන් වෙනම ගම්මානයක් වෙනම ප්‍රදේශයක් අපි ඉල්ලීම් කරලත් නැහැ අපිට වෙනම පාලනයක් අවශ්‍යත් නැහැ අපි ශ්‍රී ලංකා ඉතිහාසයේ කොතනකවත් එසේ ඉල්ලලත් නැහැ ඒ නිසා අපට ජිහාද් අදාළ වන්නේත් නැහැ කිතාල අපට අදාළ වන්නේත් නැහැ ආයුධ සන්නද්ධව සටන් කිරීම අපට අදාළ වන්නේත් නැහැ නමුත් අපේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න අපි ශ්‍රී ලංකා හමුදාවත් එක්ක අත්වල බැඳගෙන අපි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරලා තිබෙනවා මුස්ලිම් හමුදා සෙබළුන් සිය ගණනක් තම ජීවිත අයිමි කරගෙන තිබෙනවා දහස් ගණනක් අයිමි කරගෙන තිබෙනවා නමුත් ඕව මාධ්‍ය ප්‍රචාරය කරන්න ඔන්න අතනයි ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් සෙබළෙක් ජීවිතය පරිත්‍යාග කරා නම් ඒව මාධ්‍යවල අතිවිශාල අකුරු වලින් මුද්‍රණය වන්නේ ඒවා මුද්‍රණය නොවන නිසා ශ්‍රී ලංකාවේ මුස්ලිම් නෝන ජනතාවට දන්නේත් නැහැ අපිත් මේ රටේ දේශප්‍රේමී ජාතියක් මේ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න මේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්න පෙළ ගැහිලා තිබෙනවා සන්නද්ධ වෙලා තිබෙනවා ත්‍රස්තවාදීන්ට එරෙහිව අපි ප්‍රහාර දියත් කරලා තිබෙනවා ශ්‍රී ලංකා රජයේ හමුදාවේ යටතේ නමුත් අපි දේශද්‍රෝහීන් වශයෙන් අද පෙන්වන්නේ ඇතැම් අන්තවාදී සංවිධාන ජාතිවාදී සංවිධාන ඔවුන්ට මුස්ලිම් ජනතාවගේ පරිත්‍යාගයන් මුස්ලිම් නොවන ජනතාව වටහාගෙන මුස්ලිම් ජනතාවගේ එම ධෛර්යය එම නිර්භීතකම එම දේශප්‍රේම